මේ මොකද? අද නම් ඔයා ගොඩක් ලස්සන. කෙනෙක් වුණම ලස්සන ඉන්නට යන්නේ. ඔයාටනේ ආඩම්බර. මට ආඩම්බර කෙරේදත් මට ආඩම්බර කන්නම් ඔයා අඩුවන්න නැතුව දානවනේ කොහොමද සංසල. ඒක නෙවෙයි. කොහොමද ඔච්චර ලස්සන? මෙහෙමයි. අද මුලින්ම ඕන කැන්සර් කරගත්තා. ඊට පස්සේ පිටේ දිකාලකින් මොන පෙරදාලි වල ස්ක්‍රබ් කරගත්තා. ඊට පස්සේ ටෝන් එකක් ගාලි කරලා මොයිස්චරයිසිං ක්‍රීම් එකක් ඇප්ලයි කරලා මේකප් එක හිටින්න ඕන කමට ප්‍රයිම් එකක් යූස් කරා. එච්චරද? ෂෝට්. නම කොහොනේ? ඊළඟට මුණට පොඩියට ෆවුන්ඩේෂන් එකක් ඇප්ලයි කරගත්තා. පිස්සුද කියන්නේ මූණුට ෆවුන්ඩේෂන් හලාගත්තේ විජේ බාත් දැක්කොත් මූණුට පිටිය අතර නම් ගිහින් හොදන් එනවා. ඕකට ෆවුන්ඩේෂන් පේන්න බෑ. ඒව නෙමෙයි අනේ මේ මේකප් කරද්දි දාන ඒවා. ආගන්නකෝ. ඊළඟට වලවල් ටිකයි කැලල් ටිකයි ෂෙඩ් කරගන්න නිසා කන්සීල් එකක් ඉවර වෙලා පවුඩර් එකක් ඇප්ලයි කරලා ඉවර වෙලා මුණ හැඩයි නාය හැඩයි ලස්සනට හදා ගන්න ඕන නිසා බ්‍රෙන්ස් කරලා ඉවර කම්පියුටර් පැත්තම ප්‍රෙෂර් කරලා ඉවරලා නිකටයි නාය කිපිලා පේන්න නිසා හයිලයිට් කරගත්තා. මේ මොකුත් නොතේරෙන මාවෙනිත අහිංසක පිරිමි කොච්චරනම් මේ ලෝකයේද? ඉතින් ඊට පස්සේ ඊළඟට අයිබ්‍රෝස් හදලා අයිෂැඩෝ ඇප්ලයි කරලා හීනියට අයිලයිනර් එකක් ඇඳලා මස්කාරා එක ගාලා අයිලෑෂ් දාලා ඉවර වෙලා ලෙන්ස් එකක් දාගන්න හිටියානේ. ඒක දමතුකුණානේ. මට සිරියනෝ කොල්ලට සොරි වෙනවා. ඔය ඇස් දෙකට පෙම් කිරුවේ මන් රත්තරන් කිව්වට ඔය ඇස් දෙකට ඔය තරම් දේවල් කරලා තියෙන්නේ කියලා දන්නේ අදනේ. අහන්න ඉන්නකෝනේ. ඊට පස්සේ ලිප්ස් ලයින් ඇඳලා ලිප්ස්ටික් එකක් මික්ස් කරලා ගියා. ටිප් එක සෙට් උනේ නෑ යන්නේ. ඊට පස්සේ කොණ්ඩේ අයන් කරලා ඉවරලා කරු ටිකක් ගාලා ඉවරලා ස්ප්‍රේ කරනවා. හරි ලස්සනයි. very good. ඔන්නම ෆේස් එකේ හැඩයි ලිප්ස් එකේ එයා එකයි. ඇසින් ගලන්න තමයි මම හදන් ආවේ. අද ඔයත් ලස්සනයිනේ. ඔය මොනවද කරන් ආවේ? සබංගාල මූණ දොදගෙන ආයි.